අයිබෝන් කියලා සර්වජන YouTube channel එකේ ඔබ සම්සාදරයෙන් පිළිගන්නවා. අපි අද විශේෂයෙන්ම කතා කරන්නේ මේ ලෝකේ අද ඇති වෙලා තියෙන මේ අධිරාජ්‍යවාදී තර්ජනය පිළිබඳව. අපි සර්වජන එක්සත් සන්ධානයේ විදිහට අපේ පක්ෂයේ 1994 පිටේවට පස්සේ එදා ඉඳලා මේ ලංකාවේ මිනිස්සුන්ට කිව්වේ අපි කුලල් කා ගන්න එපා දේශපාලනේ හින්දා අපිව කුලල් කා ගන්න සලස්වපු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එක අපේ ඔළුව වලට දාපු අධිරාජ්‍යවාදීන් දිහා ඇහැ ගහන්න කියන එක තමයි අපි එදා ඉඳලා කිව්වේ. ඒ කියපු දේ අද යථාර්ථයක් වෙලා තියෙනවා. අද එලිපිට අවුරුදු 80 ගණක් වයස ඇති ට්‍රම්ප් අද එලිපිටම ඒගොල්ලන්ගේ තියෙන අර මංකොල්ලකාරී අධිරාජ්‍යවාදී ස්වරූපය එලිපිටම එලි දක්වනවා. අපි දන්නවා වෙනිසීලාවට කරපු දේ. ඒ වගේම ඒ කරන ගමන් ඉරානයට කරන දේ. ඒ වගේම තවත් රටවල් මෙක්සිකෝව, කොලොම්බියාව, ඒ වගේම කියුබාව වගේ රටවල් වලට තර්ජනය කරන හැටි. ඒ වගේම ලෝකේ ප්‍රධානම දූපතක් වන ග්‍රීන්ලන්තෙට ග්‍රීන්ලන්තේ සල්ලි වලට ගන්න හදන හැටි මේවා අපට අද එලිපිට පේනවා. මෙච්චර කල් ඒවා කෙරුණා. හැබැයි ඒවා තිරේ පිටිපස්සේ වුණේ. හැබැයි තිරේ පිටිපස්සේ වෙනවට අපි එදා ඉඳලම කිව්වා මේ දේශපාලන වශයෙන් අපිව පක්ෂ වලට බෙදලා අපිව මරා ගන්න සලස්සලා ඒ අධිරාජ්‍යවාදීන් පාර්ලිමේන්තුවේ උඩුමහල් තලයට වෙලා බකබක් ගාලා hina වෙලා අප්පුටි ගහනවා. මේ උගලට අහු වෙන්න එපා. අපි එකතු වෙලා අපේ රට අපි ගොඩ ගම්මු පුළුවන් විදිහට කියලා තමයි අපි කියන්නේ. අපේ දර්ශනයත් ඒක තමයි. ඒ එදා කියපු දර්ශනය අද යථාර්ථයක් වෙලා තියෙන නිසා තමයි අපි නැවත ඔබාම තන්නේ. එතකොට අපි දන්නවා දැන් ට්‍රම්ප් කියන පුද්ගලයා දැන් ලෝකේ පොලිස් කාර්යය වෙලා එයා පාලකයෝ පැහැර ගන්නවා. රටවල් වලට ගොඩ බැහැලා. එතකොට අනේ අපි මේ ලොකු අයට ගහන්නේ පොඩි අපි බය ගන්නන්නද කියලා අපි අහනවා. පොඩි අපි බය ගන්නන්නද? අපි වගේ පොඩි රටවල් බය ගන්නන්නද මේ හදන්නේ? අපි දන්නවා වියට්නාමයට ගහලා අවුරුදු ගාණක් ඒගොල්ලන්ට ඒකෙන් පරාජය හිමුණා. ඒ නිසා අපි පොඩි රටක් අනේ අපිට බෑ කියලා අපි පියවිය යුතු නැහැ. මේ තර්ජන වලින් අපි තවත් ධෛර්යමත් වෙන්න ඕනේ. අපි ඒ අධිරාජ්‍යවාදියා එක්ක ගහමරා ගන්න නෙමෙයි. අපි අපේ සම්පත් පාවිච්චි කරලා අපේ රට විදියට අපි දියුණු වෙන්න උත්සාහ කරන්න ඕනේ. අනුන් මත යැපෙන එකකින් නැති වෙන්න ඕනේ. අනුන්ගේ පදවලට අපි නටන්න යන්න ඕනේ නැහැ. මෙන්න මේ පණිවිඩය තමයි අපි අද අපේ පාක්ෂිකයින්ට අපේ රටේ ජනතාවට දෙන්නේ. මොකද මේවා අපි එදා ඉඳලා කිව්වා තිරේ පිටිපස්සේ මේ අධිරාජ්‍යවාදීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ හැබෑ අරමුණු එකක්, උඩින් එකක්, යටින් එකක්. ඒවා අපි දන්නවා. අපේ ජනතාවත් දන්නවා. විශේෂයෙන්ම අපි බෞද්ධ රටක්. අපි දන්නවා වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි මෙතන ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව ජනතාව කොපිත කරන්න නෙමෙයි අපි හදන්නේ. ඒගොල්ලන්ගේ ස්වරූපයම මංකොල්ල කෑම කියලා අපි වරින් වර කියලා තියෙනවා. මොකද ඇමරිකාව කියන්නේ මංකොල්ලකාරීන්ගෙන් බිහි වෙච්ච රටක්. අපි දන්නවා UK වලින් පිටමං කරපු
මංකොල්ල කරුවන්ගෙන් බිහි වෙච්ච ඉතා අවුරුදු 200ක ඉතිහාසයක් තියෙන රටක් ඇමරිකාව කියන්නේ. අපේ රටවල් ආසියාතික රටවල් එහෙම නෙමෙයි අවුරුදු 4-5000ක අතීතයක් තියෙන හොඳ සීභූතියක් තියෙන රටවල් අපි. එතකොට බල්ලෝ අපි හපා ගෑවට අපි බල්ලා හපා ගන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේ අපේ පාක්ෂිකයින්ට සහ රටේ ජනතාවට කියන්නේ අපි ශක්තිමත් වෙන්න බලමු මේ හරහා. නැතුව අපිට ඒගොල්ලොත් එක්ක එකට එක කරන්නවත් තවත් ඒගොල්ලන්ට ප්‍රතිවිරුද්ධ පිල් වලට අපි එකතු වෙන්නවත් එහෙම යන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා මේ ප්‍රතිවිරුද්ධ පිල් වලට එකතු වීමේ භයානක ප්‍රතිඵලත් අපි අතීතයේදී භුක්ති විඳලා තියෙනවා. අපි දන්නවා ජපානයේ අපිට බෝම්බ දැම්මේ අපේ ලංකාවේ ස්වදේශිකයෝ මුකුත් කරපු හින්දා නෙමෙයි. හැබැයි අපේ රට ඒ වෙලාවේ පාලනය කරපු ඒ සුදු බ්‍රිතාන්‍ය ජාතිකයින් විරුද්ධ පක්ෂේ ඒගොල්ලෝන්ගේ රටක් විදියට අපේ රට හිතපු නිසා ඒගොල්ලන්ගේ කොලනියක් විදියට අපේ රට තිබිච්ච නිසා ඒ වෙලාවේ කොළඹට ජපාන බෝම්බ දැම්මා. එහෙම නැතිනම් අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ස්වදේශිකයෝ විදියට අපි කරපු වැරද්දකට නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ අපි පක්ෂග්‍රාහී නොවීම. අපි දන්නවා දැනට ලෝකෙ පිල් ප්‍රධාන වශයෙන්ම දෙකක් අපිට පේනවා. රුසියානු චීන සහ උතුරු කොරියාව වගේ රටවල් එකතු වෙච්ච පිළ. ඒ වගේම ඇමරිකන් පිළ. අපි දන්නවා ඇමරිකාව UN එක පිටවල ඒගොල්ලන්ගේ නිව්යෝක් වල තමයි UN නගන මේ මූලස්ථානේ තියෙන්නේ. එතකොට UN එක හරහත් ඒගොල්ලෝ කලේ ඒගොල්ලන්ගේ අධිරාජ්‍යවාදී බලය ඒගොල්ලන්ගේ බූවල්ලා ලෝකේ පුරා ව්‍යාප්ත කරපේක විතරයි කියලා අපිට දැන් තේරෙනවා. අතීතයේ දැනන් හිටිය ඒක දැන් තහවුරු වෙයි. මොකද UN එකේ නීති රීති අනුව තවත් රටක් ආක්‍රමණය කරන්න හෝ ඒ රටට බලපෑම් කරන්න බෑ. නමුත් අද ඒක එලිපිට වෙනවා. එතකොට රුසියාවට චෝදනා කරනවා යුක්‍රේනය ආක්‍රමණය කළයි කියලා. චීනයට චෝදනා කරනවා වෙනත් රටවල් වෙනත් ඒගොල්ලන්ගේ ළඟ තියෙන රටවල් අල්ලගන්න හදනවා කියලා. ඒ චෝදනා කරන ගමන් ඇමරිකාව මැද පෙරදිග රටවල් ඇතුළුව රටවල් ගණනාවකම සිය අනසක පතුරවමින් ඉන්නවා. ඉතින් අපි කියන්නේ අපි බුදුදහම තියෙන රටක් අපේ රටවල්. අපි දන්නවා විතර අධිරාජ්‍යවාදීන් ඒ කාලෙත් කිස්තු වර්ෂ 1500 ගණන් වල ඉඳලා අපි දන්නා පොතුගීසින් ආව 1505. ඒකට ඒ කාලේ ඉඳලම යුරෝපියන්ස්ලා කරේ ඕක. කරලා අන්තිමට ඒගොල්ලෝ ඒකෙන් හති වැටිලා ඒ රටවල් ආපහු එලිපිට ඒ රටවල් බලය දෙන්න ගත්තා. ඒ ස්වදේශිකයින්ට. ඉතින් දැන් ආයේ මේක අනිත් පැත්තට යනවා වගේ පේනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා මේකේ අවසානය අපිට දකින්න බැරි වෙයි. නමුත් අපි මේ පණිවිඩය අපි ස්වදේශිකයෝ විදිහට දේශීය ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි එකතු වෙලා සිංහල දෙමළ බර්ගර් අපි මුස්ලිම් සියලුම ජාතීන් එකතු වෙලා අපේ රට ගොඩනගමු. අපි වවලා අපි කමු කියන පණිවිඩය දෙන ගමන් ඔබ සැමට මෙතනින් අතර වෙනවා තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ස්තුතියි.